හයි මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. හවසට තේ බොන්න මම ලේසියෙන්ම හදන කෑමක් තමයි මේක. ඔන්න ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් මේ වීඩියෝ එක බෙදා ගන්න ඕනි කියලා. ඔන්න ඉතින් වෙනදා වගේම වැඩි වියදම් නැතුව අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුළුවන් පුංචි කෑම එකක් තමයි මම අද අරගෙන ආවේ. මුලින්ම අපිට ඕනි වෙනවා අලගෙඩියකුයි කැරට් අලයකුයි. ඔන්න එහෙනම් ඉක්මනින්ම අපි අලගෙඩියයි කැරට් අලෙයි පොතු ඉවත් කරලා සෝදගෙන ඉමු. කට්ලට් වෙනුවට මෙන්න මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් ක්‍රිස්පිම ක්‍රිස්පි රසම රස කෑම එකක් ඔන්න ඔයාලටත් හදන්න පුළුවන්. අලගෙඩියයි කැරට් අලයයි අපි ග්‍රේට් කරගමු හීනිම පැත්තේ. ඊළඟට මම ලූණු කොළ ටිකක් එකතු කරනවා. ලූණු කොළ තිබ්බේ නෑ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ වෙනුවට ලූණු ටිකක් කොටුවට කපලත් එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් මම කෝන් ෆ්ලා තේ හැඳි දෙකක් එකතු කරනවා. අපේ මේ රසම රස කෑම එක ක්‍රිස්පියට තියාගන්න තමයි මම කෝන් ෆ්ලා එකතු කරන්නේ. ඔයාලගේ රස අනුව ලුණු ටිකකුත් දැන් එකතු කරගන්න. ඔන්න මන් දැන් බිත්තරයකුත් එකතු කරගන්නවා. දැන් අපි මේ එකතු කරගත්තු ඔක්කොම ටික හොඳට මික්ස් කරගමු. හොඳටම මික්ස් වුණාට පස්සේ ඔයාලා කැමති හැඩයකට මේ ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න මම නම් රවුම් හැඩයට මේ ටික හදාගත්තා. මහලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනටම ඔයාට මේ කෑම එක හදාගන්න පුළුවන්. දැන් අපි මේ ටික අඩු ගින්දරේ හොඳට පැදගමු. මෙන්න මේ වගේ රන්වන් පාටට ආවට පස්සේ අපි තෙල් වලින් අයින් කරගමු. බලන්නකෝ හරිම ලස්සනයි. කෑම මේසෙකට වුණත් හරිම ලස්සනයි. ඒ වගේම බත් කන්න වුණත් හරි රසයි මේක. ඔන්න අද ඉතින් මම අලගෙඩියයි කැරට් අලයයි බිත්තරයයි පාවිච්චි කළා රසම රස කෑම පිඟානක්ම හැදුවා. ආදරෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එකට එකතු වෙන්න කියලා. Thank you for watching.